ආයුබෝවන් සුබ දවසක්. කොහොමද ඔයගොල්ලන්ට හොඳින් ඉන්නවා කියලා හිතනවා. අදත් පැකේජ් එකක් ගෙනාවා මම. මේ තියෙන ලාවා. ඔයගොල්ලෝ ගොඩක් කටි ලාවා දන්නවා ඇතිනේ. මේ තියෙන මගේ ලාවා පැල ටික මම ඒක හිටවලා තියෙන මේ වගේ අර හතරස් පෝච් එක ඒකට හරිය ලස්සනයි. ඔන්න පේනවා ඇති මේ තියෙන්නේ ලාවා ටික මගේ. මම ඒ ලාවා එකෙන් පොඩි පැල සෙට් එකක් ගෙනල්ලා තියෙනවා. පොඩි පැල පහක් තියෙනවා. මෙතන එකයි මෙතන එකයි මෙතන පැල දෙකක බුෂ් එකක් තියෙනවා. මේ පැල පහම 3000යි. එතකොට එකක් 600 තමයි වෙන්නේ. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ලාවා වලට ආස කෙනෙක් ඉන්නවා නම් මේ තියෙන ලාවා ඕන කෙනෙක් ඉන්නවා නම් මට WhatsApp message එකක් දාන්න 073 670 211ට මේ පැලම තමයි දෙන්නේ. වෙන පැල දෙන්නේ නැහැ. මං තියෙන පැලම තමයි දෙන්නේ. මේ පැලයක් විතරකට 600යි. කොහොමත් මේවා පුංචි කාලේ මල් එනවා. දැන් මල් මේ පැලේ පේනවනේ. මේකත් පුංචි කාලෙම තමයි මල් ලැබි තියෙන්නේ. දැන් මල් 3ක් තියෙනවා ඒකේ. ඒ හින්දා පුංචි කාලේ මල් වෙන වර්ගයක්. ඒ වගේම පැලක් ගොඩාක් එනවා. මේවා කට් කරන්න පැල සෑහෙන දානවා. මම අදත් පැල 14ක් ගලවලා තියෙනවා. ඒවත් හොඳට සමහර පැල මල් ආසන්න කියන්නේ මල් පොහට්ටුත් එක්ක පැලත් මම ගලවලා තියෙනවා කට් කළාට පස්සේ. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් WhatsApp message එකක් දාන්න. මේ පැල පහම වෙන්නේ රුපියල් 3000යි. ඒත් එක්ක මම අලුත් වර්ගයක් තව පෙන්නන්නම්. මේක තමයි ඩෙකෝ පර්පල්. ඒකත් හරියම ලස්සන වර්ගයක්. මේ ඩෙකෝ පර්පල්. ඒකෙත් තියෙනවා මල් දෙකක් එක්ක টොප් කට් ශාකයක් එක টොප් කට් සීසන්. මේක වෙන්නේ රුපියල් 4000යි. ඒත් එක්ක මේකත් අවශ්‍ය කෙනෙක් ඉන්නන WhatsApp message එකක් දාන්න. ඩෙකෝ පර්පල් අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මේක 4000ක් වෙන්නේ. ඒකෙත් පුංචි කාලේ මල් එනවා. හරිම ලස්සන වර්ගයක්. ඇයට හරිම ප්‍රිය දම් පාටක් තමයි තියෙන්නේ. ඒක ගන්න අමාරු කෙනෙක් ඉන්නවා නම් පැලයක් දෙන්නත් පුළුවන්. මේ තියෙන ඩෙකෝ පර්පල් මල් ආසන්න පැලයක්. මේක වෙන්නේ නම් රුපියල් 2000යි. මේක දැන් මේ පොඩි පෝච්චියේ තියෙන මේක ලොකු වේ කියන්නේ මේ සයිස් වගේ පෝච්චියකට දැම්මම ඉක්මනට හැදෙනවා. ඒ හින්දා මේ ඔග ගන්න කෙනෙක් ඉන්නවා ඉක්මනට මලක් ගන්නත් පුළුවන්. පැල ගන්නත් පුළුවන්. මේ කොන කෙනෙක් ඉන්නවනේ ඩෙකෝ පර්පල් මල් ආසන්න පැලේ කියලා ඉල්ලන්න මේක රුපියල් 2000ක් තමයි වෙන්නේ. ගොඩක් වෙලාවට මගේ මේ වීඩියෝ යන ෂෝට් වීඩියෝ එකක් විදිහට ඒ හින්දා ඔයගලන්ට ලේසි බලා ගන්නත් එක්ක මේ තමයි මේ පැල සෙට් එක. ඔයගලන්ට අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මට WhatsApp message එකක් දාන්න 073 670 211.